ඔසප් සනීපාරක්ෂණය ගැන සැලකිලිමත් නොවීම නිසා ඔබ ආසාදනවලට ලක් විය හැකි බව දැනුවත්ද? හායි මම ඩොක්ටර් ගිහානි. අපි ආයුබෝ හෙල්ත් ෆිල්ම්ස් එක්ක එකතු වෙලා කරන මේ දැනුවත් කිරීමේ වීඩියෝ වලට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු ඔසප් සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක තුවා පාවිච්චිය ගැන. ඔසප් වීම කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේම කොටසක්. ඉතින් මේ ඔසප් වීම සෞඛ්‍ය ආරක්ෂිතව සිදුවීම අපේ සෞඛ්‍යයට වගේම අපේ ගරුත්වයටත් වැදගත්. නිවැරදි ඔසප් සනීපාරක්ෂක පුරුදු වලට හුරු වීම මගින් මුත්‍රා ආසාදන, කැන්ඩිඩා වගේ දිලීර ආසාදන, යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවිය හැකි බැක්ටීරියා ආසාදන වගේ දේවල් වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඇතිවන දුර්ගන්ධය, පැල්ලම් වගේ දේවල් වලින් වැළකීලා නිවැරදි ආත්ම විශ්වාසයකින් එදිනදා වැඩ කටයුතු වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් නිවැරදි සෞඛ්‍ය පුරුද්දක් තමයි සනීපාරක්ෂක තුවා භාවිතය. එහෙම නැත්නම් පෑඩ් භාවිතා කිරීම. සනීපාරක්ෂක තුවායක් කියන්නේ ඔසප් රුධිරය පිටතට කාන්දු නොවන ලෙස හොඳින් උරා ගැනීමට හැකි ලෙස විශේෂිත වූ අමුද්‍රව්‍ය වලින් හදපු භාවිතයෙන් පසු ඉවත දැමිය හැකි දෙයක්. ඉතින් මේ සනීපාරක්ෂක තුවා වෙළඳ පොලේ විවිධ ප්‍රමාණ වලින් විවිධ වර්ග වලින් පවතිනවා. ඔබේ ශරීර ප්‍රමාණය මත ඒ වගේම ඔසප් රුධිරය පිටතට කාන්දු වන ප්‍රමාණය මත ඔබට ගැළපෙන සනීපාරක්ෂක තුවායක් තෝරා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්න යන්නේ මේ සනීපාරක්ෂක තුවා භාවිත කිරීම වැදගත් වෙන්නේ ඇයි කියලා. සනීපාරක්ෂක තුවා මගින් ඔසප් රුධිරය හොඳින් උරාගෙන යෝනි මාර්ගයට පෙදෙස බොහෝ දුරට පිරිසිදු වගේම වියලිව තබා ගන්න උදව් වෙනවා. ඒ වගේම කලින් කියපු විදියට මුත්‍රා ආසාදන, කැන්ඩිඩා වගේ දිලීර ආසාදන, යෝනි මාර්ගය ආශ්‍රිත බැක්ටීරියා ආසාදන වගේ දේවල් අවම කරගන්න උදව් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ සනීපාරක්ෂක තුවා භාවිතය රෙදි භාවිත කිරීමට වඩා ආරක්ෂිතයි. එයින් කාන්දු වීමේ හැකියාව අඩු නිසා ඔබට එදිනෙදා වැඩ කටයුතු වලට, අධ්‍යාපන කටයුතු වලට, ක්‍රීඩා කටයුතු වලට වගේම ඔබේ ඕනෑම කටයුත්තකට ආත්ම විශ්වාසයෙන් මුහුණ දෙන්න පුළුවන්. සනීපාරක්ෂක තුවා එහෙම නැත්නම් පෑඩ් භාවිතා කරන ඔබ මේ කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ඔබ පෑඩ් එකක් භාවිත කිරීමට පෙර හා පසු ඔබේ දෑත් සේදිය යුතුයි. සනීපාරක්ෂක තුවාය ඔබේ යට ඇඳුමේ ඇතුළත අලවන්න. ඒ වගේම සනීපාරක්ෂක තුවාය භාවිත කිරීමෙන් පසු ඒ කඩදාසියක ඔතා කුණු භාජනයකට දමන්න. වැසිකිළියට දම ෆ්ලෂ් කරන්න එපා. විශේෂයෙන්ම සනීපාරක්ෂක තුවායක් භාවිතා කරනවා නම් ඔබ එය පැය 4කට 6කට වරක්වත් මාරු කළ යුතුයි. ඉතින් මේ මාරු කිරීමට ප්‍රථම ඔබ ඔබේ යෝනි මාර්ගය අවට ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගත යුතුයි. හරි එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ පවුලේ අය එක්ක වගේම ඔයාගේ යාළුවෝ එක්කත් ෂෙයා කරගන්න.